සුබ දවසක් වේවා මගේ හිතවතුනි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ සිදුවන තරුණ ජීවිත මරණ ප්‍රමාණය දිනෙන් දින වැඩි වීමක් පෙන්වනවා. එයට බොහෝසේ බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ පාලනය නොකළ අධි කොලෙස්ටරෝල් මට්ටම හා අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම. මම අද ඔබ වෙත ගෙන එන්නේ කොහොමද දින කිහිපයක් ඇතුළතදී අධික ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම හෝ අධික කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කියලා. මගේ channel මෙතෙක් subscribe කර නැත්නම් ඒ subscribe කරලා තියාගන්න. තවත් කෙනෙක්ට මේ වීඩියෝව share කර තවත් ජීවිතයක් බේරා ගැනීමට උදව් වෙන්න. වර්තමානයේ බොහෝ විට තරුණ වයසේ පසුවන අයගේ ප්‍රධානතම ගැටලුවක් ලෙස පෙනී යන්නේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ශරීරයේ වැඩිවීම. ඒ නිසා තරුණ ජීවිත බොහෝසේ මරණයට පත්වීමද සිදු වෙනවා. දින කිහිපයක් ඇතුළත ඔබේ ශරීරයේ අධික ලෙස ඇති ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරගන්නේ කොහොමද කියලා මම මේ ඉදිරිපත් කරන කාරණා හරියටම සිදු කළොත් ඔබට කරගන්න හැකි වේවි. නිතිපතා ව්‍යායාම වල නිරත වීම. අවම වශයෙන් විනාඩි 150ක්වත් අඛණ්ඩව ව්‍යායාම වල නිරත වෙන්න. සතියකට දින 5ක්වත් ව්‍යායාම වල නිරත වීම අත්‍යවශ්‍ය කරුණක්. ශාරීරික ක්‍රියාකාරකම් මාංශ පේශිවල ශක්තිය සඳහා ට්‍රයිග්ලිසරයිඩ් භාවිතා කිරීම සිදුවන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස HDL හෙවත් හොඳ මේද ශරීරයේ ගොඩනැගීම සිදු වෙනවා. මත්පැන් භාවිතයෙන් වළකින්න. මත්පැන් භාවිතයේදී ශරීරයට ලැබෙන සීනි අධික වන අතර එමගින් කැලරි වැඩි කර ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩි කිරීමක් සිද්ධ කරනවා. එම නිසා මත්පැන් පාවිච්චි කිරීමෙන් වැළකීම ඉතාම වැදගත්. ඔබගේ ශරීර බර අඩු කරගන්න. ශරීරයේ බර වැඩිම යනු අධික කැලරි ප්‍රමාණයක් ශරීරයේ පවතින කියන අදහස. එවිට ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම සිදු වෙනවා. ඒ නිසා ශරීර බර අඩු කර ගැනීම ඉතාමත් වැදගත් සාධකයක්. අධික සීනි ආහාරයට ගැනීම අවම කරන්න. සෞඛ්‍ය සම්පන්න මේද ආහාරයට ගන්න. ඔලිව් තෙල්, කැනෝලා තෙල්, ඇට වර්ග හා අලිකැට පේරවල ඉතාම ශරීරයට යහපත් මේද යහමින් පවතිනවා. වැඩිපුර මේද මාළු ආහාරයට ගන්න. අධික කෙඳි සහිත ආහාර නිතර අනුභව කරන්න. මෙහිදී ධාන්‍ය වර්ග, බෝංචි, බතල, ඇපල්, රතු සහල් සහ කොහිල වැනි ආහාර වර්ග ඉතාමත් යහපත්. ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉතාම අධික මට්ටමක පවතිනවා නම් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මම අද ඔබ වෙත ගෙනාවේ ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරගන්නේ කොහොමද කියලා. මේ තවත් කෙනෙක් දැනුවත් වීම සඳහා ෂෙයා කරන්න. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට මගේ channel එක subscribe කර තබා ගන්නා ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.